අපි මේ තරම් කාලයක් අරගෙන ආපු ලස්සන වීඩියෝ සීරීස් එකක අලුත්ම පරිච්ඡේදයක් තමයි අපි අද කතා කරන්නේ. ඔයාලා දන්නව ඇති සාමාන්‍යයෙන් අපි සරලවම කියනවනේ යාළුවනේ ඇබ්බැහි වීමක් කියලා. මම මේ දෙයට ඇබ්බැහි වෙලා. මට මේ දෙයින් ගැලවෙන්න හිතෙන්නේ. අන්න ඔය වගේ වචන ඔයාලා ඕනෑ තරම් එදිනදා සමාජයෙන් අහලා ඇති. ඉතින් යාළුවනේ මොකද්ද මේ ඇබ්බැහි වීමක් කියලා කියන්නේ? සරලවම අපි ගත්තොත් අපි මොකක් හරි දෙයක් වෙනුවෙන් අපි අසීමාන්තික ලෙස කැප වෙනවා. එහෙම නැත්නම් අසීමාන්තික සහ ඒ කියන්නේ අපි කියනවා ඒකේ කිසිම අර ඒ කියන්නේ ලිමිටේෂන් එකක් නැතුව ඒ දේ ඕනවට වඩා පාවිච්චි කරනවා වෙන්න. අන්න ඒ වගේ දෙයක් තමයි අපි මේ ඇබ්බැහි වීමක් කියලා කියන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? ඔයාගේ මේ මනස සමහර වෙලාවල් වලදී විකෘති වෙන්න පුළුවන්. තව සමහර වෙලාවකදී ඔයාගේ මනස උද්‍යෝගීත්මක වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම අද කතා කරන්නේ ඔයා මොකක් හරි දෙයකට නරක විදිහට ඇබ්බැහි වෙලා තියෙනවා නම් හොඳ විදිහට ඇබ්බැහි වෙලා තියෙනවා නම් නරක විදිහට ඇබ්බැහි වෙලා ඉන්න එකෙන් කොහොමද ගැලවෙන්නේ සහ හොඳ ඇබ්බැහි වීමක් තවත් කොහොමද වැඩි දියුණු කරගන්නේ කියන එක. සරලවම යාළුවනේ ඇත්තටම කිව්වොත් ඔය ඇබ්බැහි වීම කියන දේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් හොඳ පැත්තකට ඇබ්බැහි වෙනවා කියන එක මිනිස්සෙක් හරිම අඩු. මොකද ගොඩක්ම අද සමාජයේ යන මේ තාලෙත් එක්ක සාමාන්‍යයෙන් ගොඩාක්ම දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ටිකක් නරක පැත්තට ඇබ්බැහියක්. මොකද ඔයා හිතන්නකො මෙහෙම මත්ද්‍රව්‍ය මත්පැන් ඒ වගේ දෙයක් පාවිච්චි කරන කෙනෙක් බලන්න. සමහර වෙලාවල් තියෙනවා ඔයාලා දැකලා ඇති යාලා පාරවල් වල වැටිගෙන ඉන්නවා. එහෙම ඇවිදිනවා. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම ඉන්න කෙනෙක් ජීවිතේ කවදාද දිනවිද? ඔන්න ඔය ප්‍රශ්නේ අපිට එනවනේ. එයා මේ දේවල් වලින් ඈත් වෙයිද? අන්න ඒ වගේ ගැටලු අපිට එනවා. ඉතින් යාළුවනේ මම අද කතා කරන්න යන්නේ කොහොමද අන්න ඒ වගේ දරුණු ලෙස නරක ලෙස හැබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කොහොමද ඒකින් ගැලව ගන්න කියන එක. ඔයා මේ හිතන්නකෝ ඇයි අපි දෙයකට ඇබ්බැහි වෙන්නේ? සරලවම ඔයා හිතන්නකෝ මෙහෙම දෙයක්. ඔයා යම් කිසි දෙයක් ඔයාගේ අපි කියනවා මෙහෙම ඔයාගේ රස සංවේදනයට ඔයා ඇතුල් කරගන්න. එතකොට යාළුවනේ ඔයාලා මොකද වෙන්නේ? ඒකේ තියෙන රසය ගැන හිතා ඒක ගැන යම්කිසි මොකක්ද ආශාවක් ඇති කරගන්නවා. අපි සරලවම කියන්නේ ආශාවක් ඇති කරගන්නවා කියලා. මොකක් හරි දෙයකට. ඉතින් යාළුවනේ මෙහෙම ආශාවක් ඇති කරගත්තාම අපිට ඒ දේ දිගින් දිගටම ඕන වෙනවා. උදාහරණයක් ඔය හිතන්නකෝ දැන් මම ඔය කියපු මද්ද්‍රව්‍ය කෙනෙක් මොකද වෙන්නේ? ඔය මද්ද්‍රව්‍ය කියන දේ අරගෙන ඉවර වෙලා එයා දිගු කාලීනව ඒක රස විඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද යාළුවනේ වෙන්නේ? අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ ඇඟේ කියන්නේ අපේ හෝමෝන් එකක් තියෙනවා ඩොපමීන් කියලා. ඉතින් මේ ඩොපමීන් හෝමෝනේ තියෙන යම්කිසි අපි කියනවා දේහලීයාගේ වෙනස් වෙන. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මෙහෙම ඔයා සාමාන්‍යයෙන් ඕක ඇබ්බැහි වෙන මුල්ම කාලේ ඇබ්බැහි නොවිච්ච කාලේ සරලවම ඔයා මොකද වෙන්නේ? ඔයා ඒ ගන්න දෙයින් තෘප්තියක් ලබනවනේ. හැබැයි එන්න කාලයක් යද්දි ඔයාටම තේරෙනවා මම මේ ගන්න දෙයින් ඒ කියන්නේ දැන් මధుරවි කියලා ඒ දෙයින් ඒ තරම් ඒ කියන්නේ කලින් ප්‍රමාණයෙන් මම ඒ දෙයක ළඟා කරගත්තොත් මට ඒකෙන් එන තෘප්තියක් නැහැ කියලා. ඔයාලා මොකද කරන්නේ යාළුවනේ? ඔයාලා ඩිෆරන්ට් මෙතඩ්ස් කියන්නේ විවිධාකාර ආකාරයෙන් විවිධාකාරයෙන් ඒ මෙතඩ්ස් පාවිච්චි කරන්න බලනවා. තන්නකො දැන් මధుරව්‍යයන් කලින් ගත්තේ එකයි නම් දවසකට ඔයා දෙපාරක් ඒ දේ කරන්න පටන් ගන්නවා. යාළුවනේ ඔන්නෝම මොකද වෙන්නේ? ඔයා ලෙවල් අප් වෙවි ඉස්සරහට යනවා ජීවිතේ. ඔයාට නොදැනීම සාමාන්‍යයෙන් ඔයාට ඒදී නැතුවම බැරුව සාමාන්‍ය දවසට 20 පාරක් 30 පාරක්වත් සමහර වෙලාවට ඒ තරම් උත්කෘෂ්ඨ මට්ටම් වලට යන අවස්ථා තියෙනවා. ඉතින් යාළුවනේ බලන්න ඔය මං සරලවම ගත්තේ මත්ද්‍රව්‍ය. ෆෝන් එකක් වෙන්නත් පුළුවන්. ඔයා මුල්ම කාලේ ෆෝන් එක පාවිච්චි කරේ විනාඩි 10ක් 20ක් වෙන්න පුළුවන්. හැබැයි එන්න කාලයක් යද්දි ඔයා මොකද වෙන්නේ? ඔයා සාමාන්‍යයෙන් පැය 2-3 සමහර වෙලට ඊටත් වඩා වෙන්න පුළුවන්. දවසේ පැය 24යි නම් තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයා පැය 22ක්වත් එච්චරම ගන්න නැතුව අපි සාමාන්‍ය නිකමට ගමුකෝ ආසන්න වඩු වගේක් සාමාන්‍ය 19ක් වගේ ඒ වගේ ගාණක් වුණත් ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. කම්පියුටර් ගේම්ස් ගහන්න බැරි කමක් නැහැ. බලන්න යාළුවනේ එතකොට අපි මොකද වෙන්නේ? මේ ඇබ්බැහිය කියන දේ අපි අර ඩොපමීන් නිසා අපි සංතෘප්තියටපත් වෙනකන් අපි මේ හැමදේම ඇබ්බැහි වීගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ ඕක එහෙන අවුලක්. ඔයාලට මේක තේරෙනව ඇතිනේ.
එහෙනම් අපි කොහොමද මේ දෙයින් ගැලවෙන්නේ? එහෙම නැත්නම් කොහොමද අපි මේ දෙයින් ලස්සනට අයින් වෙලා අපේ ජීවිතේ ලස්සන කරගන්නේ? මෙහෙම හිතන්නකෝ. ඔයා ඔය ඇබ්බැහි වෙච්ච දේ ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕන දේ තමයි මේ ඇබ්බැහි වෙච්ච දේ ජීවිතෙන් චුට්ට ඒ කියන්නේ අපිට එකපාර කරන්න බෑ ඒක. පොඩි කාලවකවානුවලදී ඒක අඩු කරන්න පුළුවන්. මම සරලවම ගන්න උදාහරණයක් හිතන්නකෝ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ගේම්ස් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. යනුනේ ඔයාට පුළුවන් ස්ක්‍රීන් ටයිම් අවුට් එකක් දාගන්න. ස්ක්‍රීන් ටයිම් අවුට් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි දෙයක් ඒ කියන්නේ කම්පියුටර් PC එකක් ගත්තොත් එහෙම ওই පරිගණක තිරයක් අපිට පුළුවන් යම්කිසි කාල සීමාවක් එයාට ලබා දීලා ඒ කාල සීමාව ඇතුළත එයා ඔටෝම ෂට් ඩවුන් වෙන විදියට හෝ එහෙම නැත්නම් ඒ තිරෙන් අහක් වෙලා අපිට රිලැක්ස් එකක් දෙන මට්ටමට පවත්ව ගන්න. එතකොට යාළුවනේ අන්න එහෙම ඔයාට කාල සීමා බෙදා ගද්දී ඔයාට ওই ඇබ්බැහියෙන් එන්න ගැලවෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඊළඟ දේ විශේෂම දේ මම ගත්තොත් සාමාන්‍ය ඔයා හිතන්නකෝ දැන් ඔයා ඔය යෙදෙන කාල සීමාව තියෙනවනේ. ඔයාට ওই කාල සීමාව බැරිද යම්කිසි වැදගත් දෙයකට යොමු කරගන්න? උදාහරණයක් හිතන්නකෝ ගේම්ස් ගගා ඉන්න වෙලේක ඔයාට පුළුවන් පොඩ්ඩක් YouTube එකට ගිහිල්ලා ලස්සන ඔය Photoshop එහෙම තියෙන ලස්සන ඒ කියන්නේ වීඩියෝ එඩිටින් පැත්ත අන්න ඒ වගේ යම්කිසි ටියුටෝරියල්ස් තියෙනවා. ඉතින් ඒව try කරලා බලන්න බැරියයි. ඔයාට සාමාන්‍ය තීරෙන් අයින් වෙන්න බැයි නෑ. ඒ කියන්නේ ඒක දිහාම බලන් ඉන්න හිතෙනවනේ. අනිත් දේ තමයි යාළුවනේ ඔයාලට පුළුවන් දැන් ඔයා හිතන්නකෝ සාමාන්‍ය මම ඔය ගත්තේ භෞතිකමය දෙයක් නේ. එහෙම නැත්තම් ඔයා හිතන්න සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම කෙනෙක්ගේ ජීව විද්‍යාත්මක දෙයක්. දැන් ඔයා හිතන්නකෝ ඔයාට යම්කිසි කෙනෙක් ගැන ඕනවාට වඩා අසීමාන්තිකව එයාට ඇබ්බැහි වෙලා ආදරය කරන්න පටන් ගන්නවා. එතකොට යාළුවනේ අන්න ඒ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? එතකොට ඒ වගේ අවස්ථාවක් ආවොත් සාමාන්‍යයෙන් ඔයා මොකද වෙන්නේ? එයා ගැනම හොයනවා, එයා කෑවද බිවද හැම දෙයක්ම ගැන ඔයා ඕනවටත් වඩා බොරු වෙනවා. සාමාන්‍යයෙන් මම කියන්නේ ආදරේ නෙවෙයි. සාමාන්‍යයෙන් ඔයා කියන්නේ අපි ඕනවට වඩා කෙනෙක් ගැන බලනවා කියන්නේ. එතකොට එයාටත් ඔය ජීවිතේ වදයක් වෙනවා. මොකද ඔයා හැම වෙලෙම එයා ගැන හොයනවා බලනවා, එයාට නිදහස නැති කරනවා. අන්න ඒ වගේ ප්‍රශ්නත් එනවනේ. ඉතින් යාළුවනේ ඒ වගේ දේවල්වකදී ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි කාලයට ඉඩ දෙන්න. ඒ කියන්නේ මම අදහස් කරන්නේ ඔයාට පුළුවන් ඔයා බිසි වෙන්න. එතකොට ඔයාට නොදැනීම එයාට කරදර කරන දේ කියනවා නේද? හැම වෙලේම එයා ගැන හොයනවා කියන. අන්න ඒ දේ සම්පූර්ණයෙන්ම අඩු වෙලා යනවා එන්න. ඒකට ඉතින් යාළුවනේ අන්න ඒ විදිහට බලන්න යම්කිසි නේද? අන්න එහෙම දේවල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාට ඒ කියන්නේ කාල සීමාවෙන් ඔයා එන්නේ නඩු වෙනවනේ. එතකොට ඔයාට බිසි වුණාම ඔයා කරන්නේ යම්කිසි පොඩි කාලයකට එයා වෙනුවෙන් කාලය වෙන් කරනවා. කියන්නේ කාලේ සීමා වෙනවා කලින්ට වඩා. අන්නේ මේ හැබැයින් මිදෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි යාළුවනේ ඔයාට පුළුවන් මෙහෙම දෙයක්. ඔයාට පුළුවන් දැන් ඔයා හිතන්න මම කාලේ ඊළඟට ගන්න දැන් අපි ඔය කතා කරා කායික පැත්ත කතා කරා ඒ වගේ කතා කරා. ඔයා හිතන්නකෝ දැන් ඔයා තදින් යම් කිසි දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඔයා ඊට පස්සේ හිතන්න මං මේ ඇබ්බැහියෙන් මට මොනවද ලැබුණේ ඇත්තටම? දැන් ඔයා හිතන්නකෝ දැන් සාමාන්‍ය ඇබ්බැහි වෙලා දෙයක් කරනවා කියන්නේ වාට අනිවාර්යෙන් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා කියලා ඔයාගේ හිත කියනවා. ඔයාට පුළුවන් පොඩ්ඩක් ඔහෙලා බලන්න මම මේ කර දේ ඔයා දුම්බෝනවා නම් ඔයාට පුළුවන් බලන්න මට මේකේ මොනවද දැන් ඇත්තටම ලැබිලා තියෙන්නේ? මගේ සල්ලි වියදම් වෙලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඉතින් යාළුවනේ අන්න ඒ වගේ පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාට පුළුවන් පොඩ්ඩක් ඒක පොඩි අවුට් එකක් වුණත් දාගෙන වැඩේ කරගෙන. ඉතින් යාළුවනේ අන්න ඒ වගේ ඔයාලා හොයන්න බලන්න. එතකොට ඔයාට ඔය ඇබ්බැහි නිකම්ම නැති වෙලා යයි. එහෙම නැත්නම් ඔයාට මේකෙන් අයින් වෙන්න බැහැ නේ. ඔයාට පුළුවන් මනෝපදේශනීය පැත්තට යන්න. ඉතින් යාළුවනේ අන්න ඒ වගේ ඔයාට පිළිවෙලට ඔය දේවල් කරගෙන යන්න. එතකොට ඔයාට ඔය ඇබ්බැහියෙන් අයින් වෙලා යන්න පුළුවන්. මම ඔය කතා කරේ ඔය නරක ඇබ්බැහි වීමනේ. ඔයා බලන්න තව දෙයක් තමයි විශේෂයෙන්ම ඔයා බලන්න ඒ වගේ ඇබ්බැහි විච්ච අයගේ ජීවිතවලට මොනවද වෙලා තියෙන්නේ කියලා. හිතන්නකෝ අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. එයා ගැන හිතන්නකෝ ඔයා හොයලා බලන්න. එයා මොකද වෙන්නේ? එයාගේ ගෙවල් ඉඩම් පවා උකස් කරලා සමහර විට ඒ දේවල් කරනවා වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ බලන්න ඔයාටත් ඒ තත්ත්වය වුණොත් ඔයාගේ අම්මා තාත්තා ඔයා ගැන මොකද හිතන්නේ? ඊට පස්සේ ඔයාගේ යාළුවෝ එහෙලියෝ ඔයාගේ බිරිඳ සැමියා අන්නේ හැමෝම ඔයාගෙන් ආදරණීය නැත් වෙනවනේ. ඔයා ඒකට කැමති නැහැනේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය දේවල් අපි මුලින් සුළුවට තැගුවට ඒ කියන්නේ ඇබ්බැහියක් වෙන්නේ නැහැ කියලා හිතුවට අපි නොදැනීම ඕකට ඇබ්බැහි වෙනවා. ඕක විවිධාකාර පැතිවලට ගෙනියන්න පුළුවන්.
මම මේ පැති ගැන වෙන වෙනම වීඩියෝස් ගේන්නම් ඉස්සරහට. අන්න ඒ වගේ බලන්න යාළුවනේ පැති ඒ කියන්නේ විවිධාකාර පැති වලට බෙදලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් ආවොත් එහෙම අපිට ලොකු අපහසුතාවයක් වෙනවා. ඒ කියන්නේ අපි හිර වෙනවා වගේ දෙයක් වෙනවා. ඕකෙන් හැබැයි ගැලවිලා යන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපි බැලන්ස් කරගන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මම කතා කරන්න යාළුවනේ දැන් ඔයා හිතන්නකො හොඳ හැබ්බැහියක් තියෙනවා කියලා. ඔයා හිතන්න ඔයා නවකතා ලියන්න හැබ්බැහි වෙලා තියෙනවා. එහෙම නැත්නම් තවත් කෙනෙක්ටත් වාසියක් වෙන දෙයකට ඔයා හැබ්බැහි වෙලා. ඔයා හිතන්නකො තාක්ෂණික දේවල් වලට හැබ්බැහි වෙලා තියෙනවා කියලා මම අදහස් කරන්නේ. ඔයා ඔය මොනවද ෆොටෝෂොප් ඒ වගේ පැති වලින් එඩිටින් පැත්ත ගොඩක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයා යම් කිසි වගාවක් කරනවා ගෙදරක. අර ඔය කියන්නේ සමහරවිට මම මේකට හැබ්බැහි වෙලා කියලා අර අපි සාමාන්‍ය පාටයක් විදිහට එම් දාන්නේ සමහරලාට ඔය TikTok වල එහෙම. ඉතින් යාළුවනේ අන්න එහෙම වුණොත් මොකද වෙන්නේ? කිසිම අවුලක් නැතුව ඔයා ඒ වැඩේ දිගටම කරගෙන යන්න. මොකද මේ හැබ්බැහිය ඔයාටත් අනිත් අයටත් වාසියක් ගෙන දෙන දෙයක්. ඉතින් යාළුවනි බලන්න අන්න එහෙම වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. ඔයාට ඔයාගේම වැඩක් ලස්සනට කරගෙන යනවා නම් ඉතින් ඒක ලස්සනට වෙනවා නම් ඔයාටම ආස හිතෙනවානේ. ඔයා තව ඒකට ප්‍රාග්ධනය යොදනවා. ඔයා තව ඒකට ශ්‍රමය යොදනවා. බලන්න යාළුවනේ අන්න එහෙම ඔයා ඉස්සරහට දිගින් දිගටම කරගෙන යනවා. කොච්චර වාසනාවන්තයිද නේ? කොච්චර සතුටුයිද? ඉතින් යාළුවනේ අන්න ඒ වගේ හැබ්බැහියක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් විදිහ තමයි මම මේ කියන්න යන්නේ ඊළඟට. ඔයාට පුළුවන් යාළුවනේ ඒ වගේ මම මුලින්ම කිව්වා වගේ දැන් අර හැබ්බැහියේ යෙදිච්ච අය ගැන හොයලා බලුවානේ. අන්න ඒ වගේ ඔය කියන හොඳ හැබ්බැහියට හැබ්බැහි වෙච්ච අය ගැන චුට්ටක් හොයලා බලන්න. එයාලා සාර්ථක වෙච්ච විදි, එයාලා යම් කිසි තැනක පරාජය වුණා නම් ඒකෙන් කොහොමද එයාලා ගොඩාවේ? අන්න එහෙම දේවල් චුට්ටක් හොයලා බලන්න. දැන් ඔයා හිතන්නකෝ යම් කිසි වගාවක් කරනවා කියලා ඔයා හිතන්න මොකක් හරි විශේෂ වගාවක්. හිතන්නකෝ වී වගා කරනවා කියලා වී වගා කරලා දිනු වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔයා වැඩේ කරගෙන යනවා. ඔයා හැබ්බැහි වෙලා ඒකට ඒ කියන්නේ වී වගා කරන එකට හැබ්බැහි වෙලා. එතකොට යාළුවනේ අන්න ඒව මම සරල උදාහරණයක් ගන්නම්. එතකොට ඔයා කරන්න ඕන දේ තමයි දිගින් දිගටම ඒ දේ ගැනම හොයලා ඉන්න. අනිත් දේ තමයි වෙන මම කලින් වීඩියෝස් වල කියලා දිනවා ඔයා plan B එකක් තියාගන්න. මොකද සමහර වෙලාවල් එනවනේ අපිට ඔක වරදින වෙලා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඔයාට ඒ දේ නැති වුණාම අන්න එතකොට ඔයා සම්පූර්ණයෙන්ම මානසික වැටෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ අන්න එහෙම වෙන්න දෙන්න එපා. ඒක නිසා හැම දෙයක්ම නැති වෙන්න පුළුවන් කියලා හිතාගෙන වැඩ කරන්න. එතකොට ඔයාලා දන්නවා යම් කිසි තැනක තමන් වැටුණත් කොහොමද ගොඩ එන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔන්නෝමයි ඔය හැබ්බැහි වීම කියන්නේ. ඔය හැබ්බැහි වීම කියන දේවල් අනිත් දේ තමයි ඔයා හිතන්නකො මෙහෙම මම සරල උදාහරණයකින් කියන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් හැබ්බැහි මිච්ච කෙනෙක් ගැන මොනවද කියන්නේ සාමාන්‍යයෙන්? එයා නිකන් නරකයිනේ. ඔයා සමාජයෙන්ම නිකන් මිහින් කොන්නේනවනේ. අම්මෝ ඒ ළමයා නම් හැබ්බැහි වෙලා ඉන්නේ අප්පෝ. එතකොට ඔයා සමාජ ඝට්ටනේ අඩු වුණාම යාළුවනේ සමහරවිට ඔය හැබ්බැහි වීමට වඩා තවත් මානසික ගැටලු වලට පත් වෙනවා වෙන්න පුළුවන්. ඔයා මොකද වෙන්නේ? ඔයා හරියට කන්නේවත් නැහැ. එතකොට ඔයාට මොන රෝග හැදෙන්න පුළුවන්. ඔයා එහෙම නැත්තම් හිතන්නකෝ ඔයා ෆිල්ම් බලන් හැබ්බැහි වෙලා ඉන්නවා කියලා. මූවීස් මොනවා හරි. එතකොට ඔයා මොකද වෙන්නේ? ඔයා වැඩිපුර ඒක තැනම සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් එකක් ඔයා ගෙනියනවා. එක තැනකටම වෙලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔයාට මේ මොන රෝග වැළඳීමේ අවධානමක් තියෙනවා. ඉතින් යාළුවනේ බලන්නේ හැම පැත්තක්ම අවුල් වෙනවා මේ හැබ්බැහි වීම. අපි කියන්නේ ඔය දෙයක් ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නේ කියලා වෙලා. අන්න ඒක තමයි ඔය සරලම කතාව. ඉතින් යාළුවනේ ඔයාලා යම් කිසි හැබ්බැහියක් තියෙනවා නම් ඔයාට හිතෙනවා නම් මම මේකෙන් ගැලවිය යුතුයි කෝ එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නම් මේක නිසා ඔයා ගොඩාක් ප්‍රශ්න වලට ජීවිතේ මුහුණ දීලා තියෙනවා කියලා යනෝනේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මෙතෙක් වෙලා ඔයා අහලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ විදිහට මේ වීඩියෝ සීරීස් එකේ ගෙන්න ඔයාගේ ජීවිතයේ අස්සන ඉම්ප්‍රූව්මන්ට් එකක් කරන්න අපිත් ආසයි. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට අරගෙන ඉන්නම්. එතකන් සුබ දවසක් ඔයාට.